සුබම සුබ දවසක් වේවා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, අද මම ඔබ සමග බෙදාගන්නේ පිළිම ගැන. මේ පිළිම කිව්වම අපිට පෙනෙන පිළිමක් තියෙනවා. ඒ වගේම අපිට නොපෙනෙන පිළිමත් ඔබ දන්නවද අපේ ජීවිතයේ තියෙනවා කියලා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, පිළිම වන්දනාව, රූප වන්දනාව, රූප නමස්කාරය දෙවියන් වහන්සේ ඉදිරියේ ලොකු පාපයක්. මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, අත කොට වෙච්ච, කම් බිහිරි වෙච්ච, ගඳ සුවඳ දැනෙන්නේ නැති, තමන්ගේ ඇඟට වහන සතෙක්වත් අයින් කරගන්න බැරි, එලව ගන්න බැරි, ඒ වගේම තමාගේ ඇඟේ අසුචි කරන සතාවත් එලව ගන්න බැරි පිළිමයකට ඔබට මට පිහිට වෙන්න බැහැ නේද? ඒ පිළිමය කවුරුන් හරි කෙනෙක් අඹලා යම්කිසි ස්ථානයක තබන්න ඕනේ. ඇවිදින්නත් බෑ. කතා කරන්නත් බෑ. ඇස් පේන්නෙත් නෑ. කන් ඇහෙන්නෙත් නෑ. ඇයි ඉතින් ඔබ මා ගිහිල්ලා ලී කොටයකට, ගල් පිළිමයකට, සිමෙන්ති ගොඩකට ඇයි අපි ගිහිල්ලා වැඳ වැටෙන්නේ? අපි මේ තරම් බලවන්ත, සර්ව පරාක්‍රම, අති ශුද්ධ, සියලු තැනින් වැඩ වාසය කරන දේවාති දේව, රාජාති රාජ, දෙවියන්ගේ දෙවියන් වූ, රජුන්ගේ රජ වූ, මරණින් උත්තාරි වූ දෙවි කෙනෙක් අපි අදහද්දී ඇයි අපි පිළිම පසුපස්සේ යන්නේ? මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, මම දන්නවා මේ නාලිකාව ශ්‍රවණය කරන මගේ ආදරණීය සහෝදර සහෝදරියන් පිළිම නමස්කාර කරන්නේ නැහැ කියලා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, ඒ පිළිමයකට බෑ අපට පිහිට වෙන්න. ඒ පිළිමේ තියෙන්නේ මැටි සහ වතුර සායන්. එහෙමත් නැත්නම් ලී. එහෙමත් නැත්නම් මැටි. මේ සිමෙන්ති. එක්කෝ ක්ලේ. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, සමහරක් ඒවා තියෙනවා ගරුණ පිළිම, ගල් වලින් සාදපුවා, මැණික් වලින් හදපුවා, දියමන්ති වලින් හදපුවා, නොඑක ආකාරයෙන් මොන විදියට හැදුවත් එය සාදපු මිනිසයාට සමානයි. මිනිසෙකුට බෑ අපිට පිහිට වෙන්න. අපිට පිහිට වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. උන්වහන්සේගේ නාමයයි බලය. බලය ඒ නාමය, සුවයත් ඒ නාමය, ජය ඒ නාමය, නිදහස ඒ නාමය. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, උන්වහන්සේ අදහන අපි පිළිම නමස්කාර කරන්නෝ වෙන්නේ නැහැ. අපිට උන්වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. මගේ නාමය සඳහන් කරන්නේ කොතැනටද? මම එතනට ඇවිල්ලා ආශිර්වාද කරනවා කියලා. ඉතින් ඔබ මම උන්වහන්සේගේ නාමය කොතන ඉඳගෙන සඳහන් කරත්, ලංකාවේ හෝ වෙනත් රටක හෝ ඉඳන් සඳහන් කරත් උන්වහන්සේ එතෙන්ට එනවා. උන්වහන්සේ ආත්මයක්. ඒ වගේමයි මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියෝ, දෙවියන් වහන්සේ තව පොරොන්දුවක් දීලා තියෙනවා. දෙදෙනෙක් හෝ තිදෙනෙක් මගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද, ඒ මැද්දේ මම ඉන්නවා කියලා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, මීට වැඩිය තව යමක් අපිට බලාපොරොත්තු විය හැකිද? මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, මම ඔබ සමග පටන් ගත්තේ පිළිම ගැන. ඉතින් උන්වහන්සේව නමස්කාර කරන්නට අපට කිසිම දෙයක් රැගෙන යන්න අවශ්‍ය නැහැ. මම ඔබට කලින් මේ ගැන කතා කරලා තියෙනවා. දෙවියන් වහන්සේ රෝගීන්ට මිස නිරෝගීන්ට නෙමෙයි උන්වහන්සේ පිහිට වෙන්නේ. නිරෝගී කෙනෙක් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැහැ. රෝගී අය තමයි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ සුවපත් වෙන්න. ඒ වගේම උන්වහන්සේ පෞකාරයන්ගේ දෙවියන් වහන්සේ, ධර්මිෂ්ඨයන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. ඉතින් ඒ නිසා දේවස්ථාන කරා යන්නේ ඔබ හිතන්න එපා ධර්මිෂ්ඨය කියලා නෑ. දේවස්ථාන වල ඉන්නේ උන්වහන්සේව සොයා යන, තමන්ගේ පාපය කියලා දීලා අත්හැරෙන්න උත්සාහ කරන, ගැලවීමේ මාර්ගය, සදාකාල ජීවනයේ මාර්ගය සොයන
පෞකාරයෝ. මේ මම ඔබට නිතර කියනවා මම දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්නේ මම භයානක පෞකාරියක් කියලා. උන්වහන්සේ නැත්තම් අද මා ජීවත් වෙන්නේ නැහැ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය කිසිම කෙනෙකුට නොවටිනා මාව උන්වහන්සේ අද මාව උන්වහන්සේට අසහාය වස්තුවක් කරගෙන ඉවරයි. ඒ වගේම අඥාන මාව ඥානවන්තයින් ඉදිරියේ ප්‍රඥාවන්තව තබලා තිබෙනවා. මෝඩ මට උන්වහන්සේ උගන්වනවා. ඒ වගේම උන්වහන්සේ මුළු ලෝකෙටම එපා වෙච්ච මට උන්වහන්සේ ප්‍රේම කළා. හැම තැනම ප්‍රතික්ෂේප වෙච්ච මාව උන්වහන්සේ අද පාවිච්චි කරනවා. කසල ගොඩින් උන්වහන්සේ මාව උසවගත්තේ. මගේ ප්‍රේමාත සහෝදර සහෝදරිය උන්වහන්සේ මගේ ස්වභාවය දැකලා මට ප්‍රේම කළේ. මිනිස්සු මගේ ස්වභාවය දැකලා මගේ තරාතිරම දැකලා මට කිසිම තරාතිරමක් නෑ කියලා දැකලා මිනිස්සු මාව හෙලා දැක්කා. මාව ප්‍රතික්ෂේප කරා. නමුත් දෙවියන් වහන්සේ මාව කැඳවා ගත්තා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපිට එක දොරටුවක් වැහෙනකොට දෙවියන් වහන්සේ අපිට දොරටු 7ක් විවෘත කරනවා. ඒක තමයි සත්‍ය. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය ඔබ ඉන්න විදියට එන්න. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඔබ ඉන්න පෞකාර ස්වභාවය දන්නේ ඔබ. ඔබ දෙවියන් වහන්සේත් විතරයි ඒක දන්නේ. ඉතින් ඔබ ඉන්න ආකාරයට එන්න. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට එන්න. ඔබට වියදම් වෙන්නේ නැහැ. ඔබට ලස්සන සලුපිලි අවශ්‍ය නැහැ. ඔබට යාන වාහන අවශ්‍ය නැහැ. ඔබට තනතුරු අවශ්‍ය නැහැ. උන්වහන්සේ කිසිම කෙනෙක්ගේ తত্ত্বය තරාතිරම නොබලන දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලනවා එක දෙයක්. ඔබේ මගේ හදවත. අපේ හදවත කොයිතරම් උන්වහන්සේට අපි ඉඩ දීලා තියනවද කියන එක. මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය මම ඔබට පිළිම ගැනනේ කතා කරේ. ඉතින් මම ඔබට කිව්වා පෙනෙන පිළිම ගැන. ඉතින් දැන් මම ඔබට කියන්නේ අපි විසින්ම නඩත්තු කරන, අපි විසින්ම নমස්කාර කරන, අපි විසින්ම අපේ ඇතුළාන්තයේ අප්‍රසිද්ධිය හෝ ප්‍රසිද්ධිය හෝ අභිරහස් ලෙස හෝ තබා ගෙනින්න පිළිම තියෙනවා. මගේ රත්තරන් දුවේ පුතේ, මගේ ආදරණීය අම්මේ තාත්තේ, මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඒ පිළිම තමයි අපිට උදව් කරන යාළුවෝ, අපිට උදව් කරන විදේශගත මිතුරන්, අපිට උදව් කරන විදේශගත ඥාතීන්. එහෙමත් නැත්නම් අපි මගේ රත්තරන් දුව පුතාලාගේ ජීවිතේ ඉන්නවා සිහින කුමාරයෝ සිහින කුමරියෝ. කාටුන් තියෙනවා. එහෙමත් නැත්නම් ක්‍රීඩා ලෝලි දුව පුතාලා ඉන්නවා. ඒ වගේම නළුවන්ට ආස, ගායකයින්ට ආස, ඒ වගේම ජාතික වීරයන්ට ආස, හරි වීරකම් කරන අයට ආස අය ඉන්නවා මගේ දුවල පුතාලගේ හිත්වල. ඉතින් ඒ වගේ පිළිම අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපිට යම් කෙනෙක් උදව්වක් උපකාරයක් කරනවද අපි හිතනවා එයා තමයි අපිට මාස්පතාම අපිට සපයන්නේ. අපිට එයාගේ ඒ දේ නැති වුණොත් අපට අපි හිගකමට පැමිණෙයි. අපි හාමත් වෙයි. අපිට කර කියා ගන්න දෙයක් නැති වෙයි කියලා. ඔබට කවුරුන් හෝ ඔබේ ජීවිතේ ඔබට උපකාර කරන්නට ඔබට වියපැහැදම් කරන්න කෙනෙක් තබලා තියෙනව නම් ඔහු ඇය ඔබ පිළිමයක් කරගන්නට සූදානම් වෙන්න එපා. ඔබ ඉබේම ඔවුන්ට নমස්කාර කරන්න බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ තමයි අපට සියල්ලම සපයන්නේ. උන්වහන්සේ අපිට හුස්ම දුන්නා නම්, උන්වහන්සේ දහසක් අතරින් අපි තෝරගත්තා නම්, මව් කුසේ පටන් උන්වහන්සේ අපව කැඳෙව්ව නම්, උන්වහන්සේ අදහන අයටත් නොඅදහන අයටත් උන්වහන්සේ ඉර පායවන නම්, වැසි වැස්සවනව නම්, මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය උන්වහන්සේට নমස්කාර කරන අපි ගැන උන්වහන්සේ කෙතරම් සලකා බලනවද? උන්වහන්සේට අමතක වෙනවද? උන්වහන්සේට අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් අවශ්‍ය විදියට සපුරන දෙවි කෙනෙක්. ඒ නිසා අපේ ජීවිතේ අපිට උදව් උපකාර කරන විදේශ වල ඉන්න යාළුවෝ ඥාති ඒ වගේම අපේ
ආදර සම්බන්ධතා තියෙන අය. අපි කවුරක් අපේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානය දීලා අපි වුන් පිළිමයක් කරගන්න හොඳ නැහැ. අපි ඒ තුල අද ඉන්නව නම් අපි නැවත හැරිලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පසුතැවිලි වෙලා අපේ මුළු හෘදයම, අපේ මුළු ශක්තියම, අපේ මුළු බුද්ධියම අපි උන්වහන්සේට ඉඩ දිය යුතුයි. උන්වහන්සේට ආරාධනා කළ යුතුයි. මොකද උන්වහන්සේ සොයන අයට සම්බ වෙනවා. උන්වහන්සේට පළමුවෙන් ප්‍රේම කරන්න කියලා උන්වහන්සේගේ ඉල්ලීමක් තමයි උන්වහන්සේට ප්‍රේම කරන්න. උන්වහන්සේ ඇර වෙන කිසිම කෙනෙක් අපේ ජීවිතයේ ප්‍රමුඛ ස්ථානය වෙලා අපි තබාගත යුතු නැහැ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ ආත්මයක්. ඉතින් උන්වහන්සේව নমස්කාර කරන්න ඕන අපිත් ආත්මයෙන් සැබෑකමින්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි මුළු සිතින් අපි උන්වහන්සේව සොයමු. අපි උන්වහන්සේ අපේ ජීවිතේ උන්වහන්සේට දෙන තැන වෙන කාටවත් නොදිමු. මන්ද උන්වහන්සේ තමයි අපිට උදව් කරන අයගේ සිත පිළියෙල කරන්නේ. සිත සූදානම් කරන්නේ. ඒ අය මුණ ගස්සන්නේ. ඒ අයට සපයන්නේ අපට උදව් කරන පිණිස. ඔබට මට උදව් කරන්න පොහොසත් අය මුණ ගස්සන්නේ. ධනවත් අය මුණ ගස්සන්නේ. ඔවුන්ට සපයන්නේ. ඔවුන්ට දෙන පිණිස සිතට කතා කරන්නේ. සිත සූදානම් කරන්නේ උන්වහන්සේ. නැතුව ඔබේ මගේ කිසිම සුදුසුකමක් නිසාවත් ඔබට මට බය නිසාවත් නෙමෙයි ඔවුන් සලකන්නේ. ඔවුන්ගේ උදව්පකාර ලැබෙන්නේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ සිත මෙහෙවන නිසා. ඔවුන්ගේ සිත දියපාරක් මෙන් ඔබ වෙතට මා වෙතට හරවන නිසා. රජුන්ගේ සිත දියපාරවල් කරන්න පුළුවන් තැනන් වහන්සේ මරණය පරාජය කළ මරණින් උත්ථානය දෙවියන් වහන්සේ අපි අදහන්නේ. ඉතින් අපිට පෙනෙන මිනිස්යන් ගැනවත් වෙනත් දේවල් ගැනවත් අපි බය විය යුතු නැහැ. ඔවුන් නැති වෙයි කියලා ඔවුන්ගේ උපකාර නැති වුණොත් අපිට අපේ සියල්ල අඩපණ වෙයි කියලා අපි බය යුතු නැහැ. අපිට ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා. අපි අදහන්නේ එකම නාමය. අපි ඔසවන්නේ එකම නාමය. අපි පසසන්නේ එකම නාමය. අපි දන ගහන්නේ අපි සේවය කරන එකම නාමය. ඒ යේසුස් වහන්සේගේ නාමය. ඉතින් ඔබට ජේසු පිහිටයි.